අයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔන්න ඔයාලට තවත් සුබ ආරංචියක් අරගෙන තමයි ආවේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ තෙක් නරඹන්න. මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමට නම් මේ තිරේ දිස්වන විදිහට ගිහින් අපේ channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් මතක් කිරීමක් කරනවා. ඉතින් යාළුවනේ මේ වෙනකොට subscribersලා 70000 පසු කරලා තියෙනවා. ඉතින් 100ක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක ඔයාලට ගොඩක් වාසි ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මේ සුබ ආරංචිය අස්වැසුමට ඉල්ලුම් කරලා තියෙන හැමෝටම වගේ තමයි. ඉතින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකදී තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඉදිරියේදී ඔන්න ඔයාලට මේ සුබ ආරංචිය කියන්නේ අස්වැසුමට සුදුසුකම් ලැබිලත් තවමත් අස්වැසුම ලැබිලා නැත්තම් ඔයා සුදුසුයි කියලා නම් ඉල්ලුම් කරලා තියෙනවා. ඔන්න ඉදිරියේදී ඒ හැමෝටම අස්වැසුම ලබා දෙන්න නිර්ණායක 22ක් යටතේ ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ නිර්ණායක වලින් තෝරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ලේසි කරලා තියෙනවා. නිර්ණායක 22ක් බලලා ඒගොල්ලෝ අස්වැසුම ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි මේ විදිහට අස්වැසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලය ඒ කමිටුව හරහා ඒගොල්ලොන්ට දැනුම් දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ආබාධිත පුද්ගලයන් සහ වැඩිහිටි අයට ඒ නිවෙස් වලටම ගිහිල්ලා ඒගොල්ලොන්ට අස්වැසුම ලබා දීමේ වැඩපිළිවෙලක් සූදානම් කරනවා කියලාත් ඉදිරියේදී සඳහන් කරලා තියෙනවා. ඉතින් තවමත් ඔය අස්වැසුම ලබා ගත්තේ නැති කෙනෙක් නම් ඉල්ලුම් කරලා තියෙනවා නම් ඔයාට මේ වෙනකොට අස්වැසුම ලැබෙන්නේ නැත්නම් ඔන්න ඉදිරියේදී ඔයත් අස්වැසුමට සුදුසුකම් කියන කෙනෙක් හැටියට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් බය වෙන්න එපා කිසි කෙනෙක් මේ වෙනකොට අස්වැසුම ඉල්ලුම් කරලා තියෙනවා තවම අපට ලැබුණේ නැහැ කියලා. ඉදිරියේදී අස්වැසුම අනිවාර්යයෙන්ම ඔයාලටත් ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි යාළුවනේ මේ අස්වැසුමට සියලුම පවුල් මේකට තෝරගෙන ඒ තෝරගෙන කියන්නේ බඳවගෙන ඔයාලගෙන් තොරතුරු අරගෙන ඒ අය හඳුනා ගන්නවා නිර්ණායක 22ක් ඔස්සේ මේ අයට මොනවද අවශ්‍යතාවය තියෙන්නේ කියලා. අන්න ඒ විදිහට තමයි ඉදිරියේදී කටයුතු කරන්න හදන්නේ. අස්වැසුමට ඔයාට අස්වැසුම අවශ්‍යද? එහෙම නැත්නම් වැඩිහිටි දීමනාව අවශ්‍යද? එහෙම නැත්නම් වගුගඩු දීමනාවක් අවශ්‍යද? ආබාධිත දීමනාවක් අවශ්‍යද? මොකක්ද ඔයාට අවශ්‍යතාවය කියලා ඒගොල්ලෝ හඳුනාගෙන තෝරගෙන ඔයාගේ නිවසට ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා ඔයාට මෙන්න මේ මුදල දෙන්න සුදුසුයි කියලා ඒගොල්ලෝ තෝරගෙන ඔයාට ඉදිරියේදී ඒ වගේ වැඩපිළිවෙලකට යන්න තමයි අස්වැසුම කමිටුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ කමිටුව හරහා කමිටුවට දැනුම් දීලා තියෙන්නේ. ඉතින් මේ කමිටුවේ අනුමැතිය ලැබිලා තියෙනවා මේ වෙනකොට. ඔන්න එයාලට සුබ ආරංචියක් 2026 වසරේදී ඉඳලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පළවෙනි අධීරයේ අයට ලබා දීලා තියෙනවා කාලයක් මේ තොරතුරු යථාවත් කිරීමට. ඉතින් මේ අය තොරතුරු යථාවත් කරන්න එතකොට ඔයාලට 2026 ඉඳලා නැවත 2027 දක්වා කිසිම කරදරයකින් තොරව ඔයාලට දිගටම අස්වැසුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වැරදි තොරතුරු ලබා දුන්න අය මේ අස්වැසුමෙන් ඉවත් කරලා නුසුදුසු පුද්ගලයන්ට මේ අස්වැසුම ලබා නොදෙන්න තමයි මේ තොරතුරු යථාවත් කිරීම කරන්න කියන්නේ. ඒ වගේම තමයි 2026 වසරේදී ඔයාලගේ නිවෙස් වලට ඇවිල්ලා බලලා මේ බොරු තොරතුරු ලබා දීලා තියෙන පිරිස් මේ අස්වැසුමෙන් අයින් කරලා ඒ අය මේ අස්වැසුමෙන් නිදහස් කරලා දෙන්න ඕන සුදුසු පුද්ගලයන්ට විතරක් මේ අස්වැසුම ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා කියලා තමයි මේ අස්වැසුම සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ නිර්ණායක 22ක් අලුතෙන් හඳුන්වලා තියෙන ලොකු ගැටලුවක් තිබුණා කියලා ඒගොල්ලෝ සඳහන් කරා මේ අස්වැසුමට තෝරා ගැනීමේදී. ඉතින් ඒ සියල්ල මගහරවගෙන ඉදිරියේදී දෙන්න ඕන සුදුසු පුද්ගලයන්ට සහ ඉල්ලුම් කරලා තියලා තවත් සුදුසුකම් ලැබිලත් සුදුසුකම් තිබිලත්
ඔයාට තවම ආස්වාසම ලැබුණ නැත්නම් ඒ හැමෝටම ඉදිරියේදී ආස්වාසම ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි මේ කමිටුවට ආස්වාසම ප්‍රසාදක ප්‍රතිලාභ මණ්ඩලය යෝජනා කරලා තියෙන්නේ. දැනුම් දීලා තියෙන්නේ. ඉතින් මේ කමිටුවෙන් ඒගොල්ලොන්ට අවසර ලැබිලා තියෙනවා මේ නිර්ණායක හරහා ගිහිල්ලා මේ ආස්වාසම මේ අවශ්‍ය පුද්ගලයන්ට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඉතින් මේ පළවෙනි අදියරේ අය ෆෝම් එක පිරෙවේ නැත්නම් ඔයාලට ග්‍රාම නිලධාරි සහ සංවර්ධන නිලධාරිතුමාලා හරහා මේ ෆෝම් එක අරගෙන පුරවන්න. හැබැයි දෙසැම්බර් මාසයේ වෙනකොට ඔයාලට මුදල් ලබා දෙන්නත් ඉඩ තියෙනවා. අභියාචනයක් වැටිලා තිබුණොත් එයාගේ කේ පරීක්ෂා කරන්න ඕන වුණොත් ඔයාට අනිවාර්යෙන් ඒ මුදල් ලැබෙන්නේ නැති වෙයි. මේ මාසේ හැබැයි හිග මුදල ඒකත් එක්කම ජනවාරි මාසෙදී ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඒක කොහොමද කියලා තවම දන්නේ නැහැ. මට හිතෙන දේ තමයි කිව්වේ මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. මම ඉදිරියේදී කියන්නම් ඔයාලට මේ තොරතුරු යථාවත් කිරීමේදී ඔයාගේ මුදල් කිසිම හෝල් කිරීමකින් තොරව නවතා ගැනීමකින් තොරව ඔයාට දිගටම ඒගොල්ලෝ ලබා දෙන්න කටයුතු කරනවා කියලා. එහෙම සඳහනක් කිසිම තැනක කරලා නැහැ දෙන්නේ නැහැ කියලා මම කියන්නේ. මොකද මේ වගේ දේවල් සිද්ධ වෙන නිසා අභියාචනයක් වැටුනොත් අනිවාර්යෙන් ඔයාට මුදල් ලැබෙන්නේ නැති නිසා තමයි මම එහෙම කියන්නේ. ඉතින් ඉදිරියේදී දැනුම් දෙන්නම් ඒ වෙනස් වෙන සියල්ල රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, comment කරන්න, යාළුවන් අතරේ share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් WhatsApp group එකේ link එකක් තියෙනවා. පහළ ඔයාට අවශ්‍ය කරන සියලු link තියෙනවා. form එක ලබා ගන්න link එකකුත් තියෙනවා. 25 list එක බලන link එකක් තියෙනවා. මේ හැම දෙයකටම ඔයාට අවශ්‍ය link description එක පහළ තියෙනවා. ඒවා භාවිතා කරලා ඔයාලට අවශ්‍ය ඒ සියලු පහසුකම් ලබා ගන්න. ඉතින් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.